Hi guys, welcome to Shaggy Vibes. අපි අද යන්නේ හුළංගලට. දැන් නම් වෙලාව පාන්දර 2යි. අපි මෙච්චර උදේම යන්නේ සන්රයිස් එක බලන්න. ගිහින් බලමු එහෙනම්. උණු උණු යනවා සීතලයි පට්ට සීතලක් තියෙන්නේ කියලා ගන්න අද අපි දැන් භාගයක් දුර විතර ආවා guys. අපි දැන් මෙතන පොඩ්ඩක් නැවතුවා කෝපි එකක් බීලාම යන්න ආයේ. සීතලයි හොඳට. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න ආස හිතේ පට්ටම සීතලක් තියෙන්නේ අපි ඉතින් තේ එකක් බොන්න හදන්නේ සීතල යන්නත් එක්ක එහෙනම් ඉුවා guys, අපි දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ. තව පොඩි දුරක් යන්න තියෙනවා. Hi guys, අපි දැන් ටිකට් එකත් අරගෙන දැන් උඩට ආවා. අපිට සන්රයිස් එක නම් අල්ලගන්න බැරි වුණා. ඉතින් පේන්නේ නැහැ. හැබැයි තාම වලාකුළු වලට වෙලා තියෙන්නේ. ඊළ බලමු තව උඩට. එනවනේ guys. යන්න නම් බෑ. පාර නම් හොඳටම අවුල්. බයික් වල නම් යන්න බෑ. යනවා කියන්නේ බයික් එකට දීපි හිටයි තමයි ඉතින්. පයින්ුත් යන්න ටික දුරක් තියෙනවා. බයික් වල නම් අමාරුයි හැබැයි. අපිට එක බයික් එකේ තියලා එන්න කිව්වා guys, අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් නැවැත්තුවා view එක පොඩ්ඩක් බලන්න. පේනවනේ මොනවද ලස්සනක් තියෙන්නේ. ඉර නම් තාම පේන්නේ නැහැ. හැබැයි පායලා තියෙන්නේ. තැනින් තැන බංකු එහෙම දාලා තියෙනවා. පොඩ ඉඳගෙන රෙස්ට් කරලා යන්න. view එක නම් මාර ලස්සනයි. කුරුල්ලෝ කෑ ගහන උදෙන්ම අපි ආයේ උදෙන්ම පාන්දරම හින්දා මරු. ඔන්න guys, අපි ආවෝ හුළංගල. ඔන්න දැන් බලමු කොහොමද view එක තියෙන්නේ කියලා එන. guys, view එක නම් කියලා වැඩක් නැහැ. සුපිරි. ලාවට සීතලක් තියෙනවා. කවුරුත්ම නැහැ. අපි දෙන්න විතරයි ඉන්නේ. අපි උදේම ආපු හින්දා සුපිරි මාර ලස්සනයි. ලාවට චිල් එකක් සීතලක් තියෙනවා. බලමු දාල්වේදී තව කට්ටියද කියලා. guys, අපි ටෙන්ට් එකක් අරගෙන ආවා. ඒකත් හයි කරගන්නවා. පොඩි ඇලට් එකක් දාගන්න ඕනේ. මොකද අපි නිදා ගන්න නැතුව ආවේ පාන්දර 2ට. දැන් පොඩි ඇලට් එකක් දාලා තමයි ආයේ අපි දැන් කණ්ඩායි යන්නේ හරිද මොනවා අපි පරිප්පු හදාගෙන ආවා නේද ගන්න නීලනේ රත් කරනවා ඕනේද ඕන නැත්නම් ඔම්ම කමු රත් කරන්න ඕනේ නැහැ ගෑස් එක ඉවරුනොත් බබල් තියාගෙන ගෑස් එක නේ එකේ දාගමුනේ ආයේ මොකද දෙක මේ තියෙන පාන් හරි නැත්නම් මේකම දාගෙන කවුම් බන්නේ ඔව්නේ බොරුවට ආයේ මේක දාන්න මේක එකපාර නෝල්ලස් එක දාලා හේතුයි මේකත් එපා සවුන්ඩ් එහෙනක් ගන්න මල් කියනවා මේ තියෙනවා සොසේජස් පෙන්නන්න බෑ වැටි සොසේජස් පානුවේ තමයි කන්න යන මේ තිබ්බා බලන්න එපා අපි කනවා අපි ගාපු ටෙන්ට් එක පේනවා මෙතෙන්ට මේ තියෙන ටැප් එක මෙතන ටැප් එක මෙතන ලයිට් එක අතන ටැප් එක මෙතන ලයිට් එක අතන මම හිතන්නේ මේ උල්පත් වතුර නේ වෙන්න බෑ බං සීතලයි වතුර අපේ මේ අණ්ඩත් කාලා ඉතල බඩගින්න කැම්පින් කරපුන් තමයි ලංකාවේ ඉන්නේ මෙතනින් නාලා යන්න දියලියල නන්න ඕනේ දියල්ලක් තියන සීන් එකක් තියෙන සද්ද නම් එන guys, washroom දෙකකුත් තියෙනවා. ඒගොල්ලන්ට බය වෙන්න නැතුව එන්න පුළුවන්. washroom තියෙනවා. අතන ටැප් එකක් තියෙනවා.
පොඩ්ඩක් යනවා අර ඈත තියෙන කන්ද පොඩ්ඩක් බලන්න. ඉතින් බලමු උඩ view එක කොහොමද පෙන්නේ කියලා. අපි යනවා කට්ටිය මායි තාරකයි. අපි යන්නේ මේ කන්දට. උඩ තියෙන එකට යන්න යන්නේ. ඉතින් බලමු කොහොමද කියලා. අර TikTok වල වගේ නම් හුලන්නේ නැහැ. අපි ආව දවසේ හුලන්නේ නැති කාලේ අපි ආවේ. හුලන්න නම් අඩුයි. මෙතන තමයි guys අර TikTok වල හුලං ගහගෙන යද්දි මැදින් ඉන්නේ. අපි අද සනම් හුලන් තිබ්බේ නෑ. ගණන් ගන්න දෙපා ඉතින් මොනව කරන්නද? Hey guys මේ අපි ආවා. තව උඩට යන්න තියෙනවා. උඩට නගින්න බෑ මාන්සි. අපි බැලුවේ මෙතනින් බයිමු කියලා. මේ තමයි view එක. බීම පේන විදිය. ලස්සනයි ඉතින්. හොලන් තාම අඩු. හොලන් ටිකක් තිබ්බා. තවද ලස්සනද? ඒ අපිට දෙකෙන් හදන්න කන්ද නගින්න. කන්දිය ඔය ඔක්කොම ටික පේනවා. හොලන් තිබ්බා නම් තව ටික කාතල් ඉතින්. මොනවා කරන්නද? අපි આવත් ඔය වගේ තවද තමයි වෙන්නේ අපිට. දැන් උඩ යන්න ඕනේද? මේම තමයි පේන්නේ පල්ලෙයා. ඔයගොල්ලන්ට පේන්නේ නැති අපි දැන් කොච්චර දුර ඇවිල්ලාද කියලා. උඩට යන්න ඕනද? ඕනේ නැහනේ. බෑ වගේ. හුලනුත් නැහනේ. හා? හුලනුත් නැහනේ. බයිමුද? guys දැන් නම් කට්ටියක් ආවා 4 5 දෙනෙක්. මෙයාලා ක්ලීන් කරන කෙනෙකුත් එනවා. එයා ඇවිල්ලා අතුපතු ගාලා කරලා යනවා. තව ඊ දවල් වෙනකොට බලන්න. අම්මා මේ මාරයි අප්පා දිව්‍ය ලෝකේ ගේට්ටුව ළඟ ඉන්නේ මං ගන්නම්. අපි තේ හදන්න යන්නේ guys. අපි තේ එකක් බීලා යන්න තමයි බැලුවේ. තව තැනක් කොහෙද බලලා තැනක් කාලා. එතන මොකද කරන්න තමයි බැලුවා. ලාවර වල කොරන හොරලා. ඉතින් අපි ඉප. දැන් ඉඳලා දින වල ඉපක් ඕනේ. ඕනත් යාගෙන කරගෙන. guys දැන් වතුර රත් වෙලා තියෙන්නේ. උඟුරු දාලා නටවලා තියෙන්නේ. දැන් තේ කොළ දාලා ගාලා හදලා බොන්න තමයි තියෙන්නේ. මේකට දාන්න තේ කන්නේ. තේකට රත් වෙලා. Hey, me un rap paraham, shana mutta behet karaham. Hey, mama ledunde karanu masatuwa, වැට්ටොන්ගේ හින හුරාමන් සෙල්ලමඩ පාතුව. පුතක් කෙනෙක් විසේකෙක් නොවේ යම රහතුව. ඔවුන කෙරමුණ සෙන්න. hi guys ඔන්න අපි දැන් යන්න කියලා බැලුවේ. කට්ටිය නම් ආවා දවල් වෙනකොට ගොඩක් කට්ටියක් ආවා. මෙයාලා පාරත් හදනවා කියලා කිව්වා. කට්ටියට එන්න මාළුයි ෆොරිනර්ස් එන්නේ නැහැ කියලා පාර හදනවා කියලා ඇවිල්ලා බලලා ගියා. ඉක්මනට හැදුවා නම් හොඳයි. එහෙනම් අපි ගියා. guys තව වීඩියෝ වලට අපේ subscribe කරලා තියාගන්න ඕනේ.